ආයිබෝන් හැමෝටම මේ සමාවෙන්න ගිය සතියේ ඉන්න බැරි වුණාට ගිය සතියේ ගමේ ගියා ගමත් එක්කම පටන් ගමු එහෙනම් මේ මම ගම ඇවිල්ලා කුරුණෑගල කුරුණෑගල තමයි ගම මොන්ටිසෝරිය ගත්තොත් ගෙවල් ළඟ එක්කට තමයි ගියේ මොන්ටිසෝරියේ ඊට පස්සේ එහෙම ඉස්කෝල ළඟ මොන්ටිසෝරියකට ආයෙ ගියා ඊට පස්සේ ඉස්කෝලේ ඒ කියන්නේ එහෙන් තමයි හැමදාම වගේ පටන් ගත්තේ. ඉතින් දෙවනි අම්මා කියන්නත් පුළුවන්. මගේ ඉස්කෝලේ ඇවිල්ලා සාන්තානා මහාවිද්‍යාලය කුරුණෑගල. ඒකේ හැමෝගෙම වගේ ඉතින් පළවෙනි දවසේ ওই ටික තමයි කොහොමත් ඔහොම යද්දී ඉතින් 1 2 3 4 5 ඒ යද්දී කොහොමත් මේ නමත් එක්කත් ප්‍රශ්න ටිකක් ආවා. යාළුවොත් දන්නවා ඇති කොහොමත් මේ නම සම්බන්ධයෙන්. ඒ කියන්නේ මගේ නම සම්බන්ධයෙන්. ඔහොම ඊට පස්සේ මට හිතුණා ඒ කාලේ ඉතින් මේ නම නැතුව වෙන නමකට නැත්තම් මේ ඉස්කෝලේ මාරු කරන්නත් හිතුණා. මොකද මේ නමත් එක්ක මේ මොකද කිව්වොත් ඒ තරමට මේ නමත් එක කියන්නේ ඒ කාලේ දන්නව කට්ටිය මේ මට පාඩම් මත වෙන සිංහල පාඩම හරි මොන හරි තිබ්බේ මේ ඒ කාලේ දන්න කට්ටිය දන්නවා නොදන්න කට්ටිය ඕනනම් කියන්න මේ අර හඳට ගිය මේ මේක ඒ දන්න කට්ටිය තුල දන්නවා මේ ඒත් එක්ක කොහොම හරි කරලා ඊට පස්සේ මම බැලුවා අම්මගේ ඉස්කෝලේට හරි මාරු වෙන්න කියලා. ඒත් අම්මගේ ඉන්ටර්නැෂනල් ඉස්කෝලේ එකේ ඉංග්‍රීසි මීඩියම්. ඊට පස්සේ බැලුවා ඊට වඩා හොඳයි මේ සිංහල මීඩියම් හොඳයි කියලා තමයි එහෙම හිටියේ කට්ට ගාගෙන. ඔහොම ගෙවුණා ඉතින් 2 3 වසර 4 වසර 5 වසර 5 වසරෙන් මම හිතන්නේ චේන්ජස් ටිකක් වුණා. ඒ මොකක්ද කියලා අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලපොත් වෙමු. Thank you.